ලංකාව මේ වෙලාවේ මුණ පාන මේ දේ හරිම කනගාටුදායකයි. ඒ වගේම තමයි අපිත් මෙහි ශ්‍රමයෙන් බැරි වුණාට මෙහි ඉඳගෙන මුදලින් හරි ඒ වගේ උපරිමයෙන්ම අපිට පුළුවන් විදිහට අපි උදව් කරනවා. මම ගත්තාම මගේ දෙමව්පියෝ මගේ සහෝදරයෝ නෑදෑයෝ හැමෝම ඉන්නේ ලංකාවේ, කවුරුත් මෙහෙ නෑ. ඉතින් එතකොට ඒගොල්ලන්ටත් කරන්ට් තිබුණ නැහැ. ඉතින් ඒක නිසා මට දවස් ගාණක් යනකම් ඒගොල්ලන්වත් කන්ටැක්ට් කරගන්න බැරි වුණා. ඉතින් අපි මොන වුණත් ගතෙන් මේ හිටියට හිතෙන් හැම වෙලේම ඉමෝෂනලි ලංකාවේ මිනිස්සුත් එක්ක ඒ ලංකාවේ මිනිස්සු ළඟ ගෙනියන ඉමෝෂන්ස්ම අපි ළඟත් තියෙනවා. ඒ කියන්නේ අපිත් බයෙන් දුකෙන් ඒ හැමදේම අපිටත් ඒ දේවල් දැනෙනවා. මොකද අපි පොඩි කාලේ ඉඳන් හැදිච්ච රට. එතකොට අපි අපේ මිනිස්සු ඒ කියන්නේ අපේ නෑදෑයෝ දෙමව්පියෝ හැමෝම එතන තමයි ඉන්නේ. ඉතින් එතකොට අපි කොච්චර මෙහෙ හිටියත් කියන්නේ කිසිම දෙයක් සෙලිබ්‍රේට් කියන්නේ කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැහැ මේ දවස් ටිකේ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අය මෙසේජස් එවනවා මේ නැති වෙච්ච අය සම්බන්ධව. ඒ කියන්නේ හොයලා දෙන්න කියලා. ඉතින් ඒ දේවලුත් අපි පුළුවන් තරම් Facebook, Instagram හරහා ෂෙයා කරනවා මේ දවස්වල. ඉතින් මේ දුක වගේම සතුටකුත් දැනෙනවා මේ දැක්කහම මේ මිනිස්සු හැමෝම එකමුතු වෙලා මේ අවස්ථාවේදී කිසිම කෙනෙක්ගේ රජයකින්වත් බලාපොරොත්තු නොවි හැමෝම තමන්ගේ ශ්‍රමය මුදල් ඒ දේවල් පෞද්ගලික දේවල් කැප කරලා මිනිස්සුන්ට උදව් කරන විදිය දැක්කහම හිතට ඒ විදිහටම සතුටකුත් දැනෙනවා දුක වගේම. මේ හැමදේම 100%ක් හරියටම සිකියුර් වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ආරක්ෂිත තැන්වල ආරක්ෂිත විදිහට ඉන්න. හැම කෙනාටම වගේ උදව් අවශ්‍යම මොහොතක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් තමන්ගේ ළඟ තියෙන පොඩි දේ හරි තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඉතින් ඒ දේ තව පොඩි දෙයක් වුණත් තව කෙනෙක්ට ලොකු දෙයක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. ඒ වගේ මොහොතවල් වලදී අපිට අපේ ලංකාවේ මිනිස්සු ගැන ආඩම්බර වෙන්න පුළුවන් ගොඩක්ම දේ තමයි මේ තියෙන සහයෝගය, එකමුතුකම සහ තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක්ගේ බඩගින්නක් හරි තව කෙනෙක්ගේ සේෆ්ටි එකක් වෙනුවෙන් තව මිනිස්සෙක් ගන්න රිස්ක් එක. ඒකම මතක් කරන්න ඕනේ මේ ව්‍යසනය වෙනුවෙන් ජීවිත කැප කරපු අපේ රණවිරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ හැම කෙනාමත් මතක් කරන්න ඕනේ. මොකද මිනිස්සු බේරා ගන්න ගිහලා ඒගොල්ලෝ ජීවිත අවදානම් අරගෙන සමහර අයගේ ජීවිත පවා මේ අවස්ථාවේදී නැති වෙලා තියෙනවා. අපිටත් මේ අවස්ථාවේදී ලංකාවේ ඉන්න තිබුණා නම් කියලා හිතන වාර අනන්තයි ඇත්තටම. කොහොම වුණත් අපෙන් වෙන්න තියෙන දේවල් අපි ඕගොල්ලෝ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරනවා. ශ්‍රමයෙන් බැරි වුණත් මේ අවස්ථාවේදී කරන්න ඕනේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලව ගොඩක් හැම කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩක් බහුතරයක් කට්ටිය මේ අවස්ථාවේදී ලංකාවේ වේවා වෙන රටවල් වේවා හැමෝම මේ ගැන කතා කරනවා සහ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් හැමෝම පෙනී ඉන්නවා. ඉතින් ඒකත් ඇත්තටම හරිම විශේෂයි සහ හරිම ලස්සන දෙයක්. සෝෂල් මීඩියා වලින් ඇත්තටම කොච්චර ඒ කියන්නේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට කියන එක උනත් මේ පාර ඊටත් වැඩිය තහවුරු වුණා. ඉතින් මට ඇත්තටම කියන්න තියෙන ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉතින් මේ ඉස්සරහට ආව වගේම අපි එකමුතු වෙලා අපහු ලංකාව රීස්ටාර්ට් කරමු.